හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් එම දේපළවලට හානි සිදු කළ පුද්ගලයෙකු ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරුණේ 50 සැවරිදි හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු පෙරේදා සිය පියාගේ උපැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඊට අදාළ ලේඛන පුරවා බාර දී තිබෙනවා. කෙසේ වෙතත් නියමිත වේලාව ඉක්මවා යෑම හේතුවෙන් උරණ වූ මේ පුද්ගලයා කාර්යාලයේ කීප දිනකකින් විමසා ඇති අතර ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කාර්යාලයේ පුටුවක්ගෙන මේසයට හා ජනෙලවලට පහර දී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. මෙම පුද්ගලයා මානසික ආතතියකින් පෙළී සිටින බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. පොලිස් විමර්ශන කෙසේ වෙතත් සමාජ මාධ්‍ය පුරාවටම මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳවත් රාජ්‍ය සේවයේ ඇති අක්‍රමතා පිළිබඳවත් ජනතාව මෙම පුද්ගලයාට දැඩි ප්‍රශංසා සිදු කර තිබුණා.